හොඳයි අදත් ඒ වගේ පොඩි වැඩකට අපි මේ අත ගැව්වා. මේ දවස් ටිකේ මිලු පැලස පිරිවනේ ඉදිකිරීම ටිකක් කරගෙන යනවා. මොකද පිරිවෙන නිමාඩු කාලේ අපිට විවේකයක් තියෙන්නේ ඒක දවස්වලනේ. ඒ නිසා අද අපි මතු පොඩි හණුවාන්සලා බැම්පාසු වෙන්න ඒ වගේම පාවිච්චි කරන පොච්චි ලිඳ ඒ වගේම අවදානමක් තියෙන්නේ. ඒ වගේම සත්තුත් ඒ වගේම බහිනෝ. ඒ වගේම මේ වැස්ස කාලේට මේ වටේ මේ වතුර ටික එතන එකතු වෙන. ඒ නිසා පොඩි හණුලා කොට එකතු කරගෙන කල්පනා කර අද වටේට බැම්මක් බඳින්න කියලා. ඉතින් මේ ඉදිකිරීම ගොඩක් කලාවට අතට බාසුන්නලත් වැඩ ගමේ අය ඇවිල්ලා අපිත් ඉතින් කාටවත් බරක් වෙන්නද පොඩි ඉදිකිරීම කටයුතු කරගන්න. ඒ නිසා ගොඩක් කලාවට මවසල් වල ආගම හදලා විදියට අපිට මිනිස්සුන්ට වැඩපත් වෙලා ඒ වගේම කරගන්නවා ඇරෙන්න අපිටත් මොනවද පුළුවන්. මේවා ශාසනයට අපි ඉදි කරලා දිනුනොත් අපේ මතු ඉන්න අපේ පොඩිහාන් වහන්සේලා ඒ නැත්නම් ඉදිරි කාලයේදී සුසුම්ගත වෙන පුජ්‍යාගම වහන්සේලා ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයට වැඩ ඉන්න පුළුවන් අංග සම්පූර්ණ පුදුබිමක් විදිහට මේ පුදුබිම නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා මේ දවස් ටික අපි මේ වැඩක් කරනවා. මේ පුංචි ලිඳ මේ ගොඩක් හැමදාම මේවා ඊටර කටත් වතුරට තියෙන ඒ වගේ මේ ලිඳ වටේට ආරක්ෂිත බැම්මක් අදහස් තමයි මට තුනේ. මේ රැට මොන හරි දෙයක් හිතලා උදේ දවසේ අපි ඒ කටයුතු කරනවා. හරි. බාස් වැඩේ, ගෝල වැඩේ, ඒ වගේම ඉංජිනේරු වැඩේ ඔක්කොම ඉතින් පුළුවන් විදියට අපේ මට්ටමින් අපි කරගෙන යනවා. හරි. ඔයාලා බදාම් ටිකක් ගේන්න